හායි කොහොමද හැමෝටම පොඩ කාලෙකින් වීඩියෝ එකක් ගේන්න මට බැරි වුණාට සෝරි. ඉතින් අද පොය දවසේ මං හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද අද ගෙදර දවසින් ගෙදර කියන හවසට කොහේ හරි යයි ඉඳන්නේ. දැම්ම නම් කොහෙවත් යන්න මේ එකක් නෑ. මගේ වැඩක් තියෙනවා, රෙදි තියෙනවා හොද. ඒව කරලා අපි බලමු අද දවසේ මොනවද වෙන්නේ කියලා. කොහේ හරි ගියොත් මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. දැන් වෙලාව ළමයි 10:00 පහුයි. මම නැගිට්ටේ 8:00 විතර. ඒ වෙලේ ඉඳලා එක එක වැඩ කරා. කාමරය අස් කරා මම පෙන්නනවා ඔයාලට. मनलोल रंग सेना हदेसियुम वदहरा नवतिला नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා ආයෙත් කලින් මට පෙන්වන්න බැරි වුණා. මම මේ පොඩි වෙනසක් කරා පොත් මේසෙ ළඟ මෙන්න මේ ෆොටෝස් ටිකක් කෙලෙව්වා. හරිද? ඊට පස්සේ තව පොඩි දෙයක් මම ගත්තා. මේ මගේ ක්‍රීම් එක ඉවර වෙලා තිබ්බේ. අද මේක ඉවරුන නිසා මම මේක ගත්තා. පොන්ඩ්ස් එකේම මේ වෙන ක්‍රීම් එකක්. හරි. ඊට පස්සේ ළමයි මං කිව්වේ අර නාල කරලා ඔක්කොම වැඩ ටිකත් කරගෙන රෙදිත් හොදගෙන කෑවා. කෑවට පස්සේ ඉතින් අම්මා ලේස්ති එන්න කියලා කිව්වා. මං කිව්වේ කොහේ හරි එකන් යන තමයි කියලා. ඒක හන්දි ඉතින් මමත් දඩිබිඩි ගාලා ලේස්ති වුණා. ලේස්තුනට කියන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. කලබලයට තමයි ආවේ. මේ වෙලාවේ මම හිතන්නේ 2-3 වගේ අපි යද්දි මේ සැරේ වැඩිය දන්සල් තිබ්බේ නෑ. රැට තමයි ගොඩක් තිබ්බේ. තවල්ට හවසට වගේ වැඩිය දන්සල් තිබ්බේ නෑ. දැන් මේ අපි එක බත් දන්සලක් තිබිලා ඒත් යන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන දන්සල අපි යන වෙලෙත් මාර සෙනග. ඉතින් හරිම අවුවයි ඔය ඉස්සරහින් නැන්ට එද්දොත් දාගෙන ඉන්නේ. මාරම අවුව. ඉතින් අම්මයි මායි මාරුවට පොලිමේ හිටියා. පොලිමේ වැඩකදී යාළුවෙකුත් සෙට් වුණා. ඒගොල්ලොත් එක තමයි අපි අද අවස්ථාවේදී අපිට කාලා යන්න බෑ. පේනවනේ මම මෙතන පිස්සියෙක් වගේ කියවනවා. අපිට කා ගන්න බෑ. මට නම් ඉස්සරේ නෑ මම කාලා ආයේ. අම්මයි මායි යන්නේ නාන්න. ඒ බ්ලොග් එක ඉවර කරන්න වෙන්නේ. දවසල් කන්නේ නාන්නේ. අපි ආව රූමස් වල. ඉතින් ගාල්යයි දන්න වෙති රූමස් වල තියෙන්නේ කොහෙද කියලා. ඉතින් මේ පන්සල හරියම ලස්සනයි. ඉතින් අපි ජංගල් බීච් යන්න කියලා හිතාගෙන ආවේ නාන්න. ගමනේ මැද හරියකදී තමයි නාන්න හිතුනේ. පාර ආයි ගෙදර ගිහලා ඇඳුනුත් අරගෙන ආවා. මේ අපි දැන් පාරේ යන ගමන් ඉන්නේ ඒක ටිකක් පයින් යන්න තියෙනවා. මේ පාර හරි ලස්සනයි. අපි මේ යන්නේ රූමස් වල. මේ ජංගල් බීච්. අපි දැන් මේ නාන්න ලේස්ති වෙලා ඉන්නේ. मनलोल रंग सेना हदेसियुम वदहरा नवतिला नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා
නෑවා අපි නානකොට වැස්සා හරිද හිනානෝ අපි නානකොට වැස්සයි පාරිතින් අපි ඇඳුම් මාරු කරගෙන ආවා අර ඉන්නේ අම්මලා කියවනවා මේ ඉන්නේ මෙයා දැන් ඉතින් අපි තයි යන්න හදන්නේ අපි දැන් මේ ෆොටෝ ගහන ගමන් ඉන්නේ මේ hina වෙවි කිව්වට අපිට ඇත්තටම නාන්න බැරි වුණා මොකද අපි මං හිතන්නේ පැයක්වත් ඉන්න නැතුව ඇති බීච් එකේ අපි ඉද්දි මහා හයියෙන් වැස්සා එපාර වහිනකොට තේරෙනවා ළමයි මුහුදේ රැල්ල වැඩි වෙනවා එතකොට ගහගෙන යනවා වගේ මාර වතුර සැරයි ඒක නිසා අපි ඉතින් ආවා මොනෝ කරන්නද ඉතින් වෙන දවසක යනවා එහෙ ගිය දවසක වීඩියෝ එකක් ගේන්නම්කෝ අපි ඉක්මනට එපාර ගෙදර ගියා ළමයි මේ බෑගල් එක හරිම ලස්සනයි නේද ඒකත් මම එතනින් තමයි ගත්තේ ඔයාලත් යනකොට ඒ වගේ කඩවල් බලා ගන්න පුළුවන් හායි ඉතින් දැන් තමයි ළමයි ගෙදර ආවේ 9:20 විතර වෙලාව 9:00ක් පහුයි අපිට පස්සේ අපි හවස් වෙලා ගෙදර එද්දි අපි ඊට පස්සේ එහෙමම රෑ ගියා තව දන්සලකට ඒක නම් වීඩියෝ කරන්න බැරි වුණා මොකද ඒ දන්සලේ මාර සෙනඟ වීඩියෝ කරන්න බැරි වුණා ඉතින් දන්සල එතන කාලා අපි කොහෙවත් ගියේ නැහැ හැමම ගෙදර ආව හරිම මහන්සි හරිම නිදිමතයි මම හිතන්නේ අර අවුවෙන ආපු නිසා වෙන්නේ නැති හරිම මහන්සි ඉතින් දැන් අපි නිදා ගන්න තමයි හදන්නේ එහෙනම් අදට vlog එක